හාව කිව්වට හැමෝම එක වගේ නෑනේ. ඉතින් මේ කියන හාව පුදුම විශේෂ හාවයි. හරිම අක්ෂයි, කඩිසරයි, සූරයි වගේම හරිම කටකාරයි. කාතරත් ජනප්‍රියයි. ඒ විතරක් නෙමෙයි චුට්ටක් විතර කපටි. මේ හාවත් එක්ක අමනාප වෙලා හිටියේ හාමස් රසට කැමති නරිරාලයි තවත් එක දඩයක්කාරෙකුයි විතරයි. මෙයාට හැමෝම කතා කරේ හා හරි හාව කියලා. දන්නවද ඇයි කියලා? මෙයාගේ කටින් නිතරම පිටවෙච්ච වචනයක් තමයි හා හරි කියන එක. දවසක් හා හරි හාව කැලේ පැත්තට ගියා හොඳට හැදෙන උදපියලේ පන්දුවක රස බලන්න. මේ මරන් හරිම රස පාටයි. අතලක් තියෙනවා. මේ ටිකේම රස කෑමක් හොයාගන්න හම්බුන්නේ. අද නම් හොත පිරිටියක් හම්බුණා. කාල හොදාටම පටත් පිරුණා. දැන් නම් මට හොතටම නිදිමතයි වගේ. හාව ලොකු ගහකට හේතු වෙලා හොඳට නිදා. ඔන්න මේ වෙලාවේ හාවත් එක්ක තරයින් හිටපු දඩයක්කාරයෙක් මේ වෙලාවේ දඩයමක් හොයමින් කැලේ ඇවිත්තා. මෙයාගේ නම තමයි දඩමස්. එයා කැලේ මේ අත ඇවිදිනකොට ගහකට හේතු වෙලා නිදාගෙන හිටපු සුදු හාවව දැක්කා. අවෙත් නේදර නිදාගෙන ඉන්නේ. බලමු හිබීට හිමීට ලං වෙලා. මොනව මේ අර හා හරි හාවනින්. මේ හාව වල්ලගන කී දවසක් උත්සාහ කරාද. අමාරුකාරය හැමදාම පැනගත්තනේ. අදනම් අත්තටම වුණා. ලාලා ආමස් හරිම රසයි. මිරිස් ඩාල කිරහින්දලා ඉස්ටු ඩාල කුවුම කෙරත් හරිම රසයි. ලාලා මේ සින්දුව ඇහිලා හාවට හැරුණා. හාව දැක්ක තුවක්කුව මානගෙන ඉන්න දඩයක්කාරයව. මොනවා? මේ අර දඩයක්කාරය නේද? දැන් මොකද කරන්නේ? හරි හාව ගැලවෙන්න උපායක් කල්පනා කරා. මට හොත අදහසක්. කල්පනා කරන්නේ. දැන් ඉතින් මරන්ට ලැස්සුනෝ. පෙහෙරුමොත් නැති පා. හාව කල්පනා කරලා මෙහෙම කිව්වා. හරි එහෙනම් කොහෙට පුළුවන්ද මගේ අවසාන ඉල්ලීමට කරන්න? මරණයට කැපවෙලා ඉන්න කෙනෙක්ගේ අවසාන ඉල්ලීමට කරන එක යුතුයකම. එහෙමද? මොකක්ද කියනවා බලන්න ඉල්ලීම? දඩයක්කාරයා ගොරෝසු හඬින් ඇහුවා. මට අවසාන භෝජනයේ වශයෙන් කැරට් තලයක් දෙනවා. මොකද කැරට් තලයක් කටේ දාගෙන මැරෙන එක හොඳයි. මගේ ප්‍රියතම කැරට් තලයක් නෑ. ඕනනම් ඔහෙට පාම්බෙත්තක් දෙන්න පුළුවනි. හැබැයි මාව රවට්ටන්න දෙපා මගේ සුදු හාපැටියෝ. තේරුණාද? හරි ෂෝ. අපේ සියා කියලා තියෙනවා. කාපුවම හොතට මස් චඩෙනවලු. මේක නම් මගේ එකකටටත් මදි. ඒත් මේ කෑල්ල මම කෑව මොහිටපුකුත් නෑනේ. මෝඩ හාව. ඇයි මට දඩමස් තියෙන බව අමතකුණාද? හරි. මට අදහසක් ආවා මේ කෑල්ල දෙකක් කරන්න. එතකොට ඔහෙට කෑල්ලයි මට කෑල්ලයි. හාමස් හොඳට ලුණු කම්මිරිස් දාලා උයලා පාන් එක කෑවොත් තමයි රස. මම දන්නව ක්‍රමසහ විදි. ඒ පාර මොකද නටන්න හදන නාරිකම? ඕන් බලාගන්න. එහෙම කියපු හාව පාන් කෑල්ල උඩ දාලා දුවන්න පටන් ගත්තා. ඈත දුවන හාව දැකපු දඩයක්කාරයා මෙහෙට යන්න පටන් ගත්තා. හැබැයි ඒව වැදුනේ අහකට. කිව්වෝ මහලහම නවතිනවා. දඩයක්කාරයා කෝපයෙන් කෑ ගැහුවා. මොහොම ස්තුතියි දඩයක්කාරයා. මම යනවා. අයිබෝවන්. දඩමස් කේන්තියෙන් බලාගෙන හිටියා. එහෙම කියලා කැලෙන් එළියට පැනගත්තු හාවා ඊට පස්සේ ගිහින් නගරයට. තවම තාපු එකේ හොත කෑම වේලක් කන්න ඕනේ. දුවගෙන ඇවිල්ලා හරියම මහන්සි. හෝටලේ නමයටින් ගහලා තිබුණා බැදපු හාමස් අඩු මිලට හාමස් ස්ටූ. අම්මෝ මේකට කියොද්දම් මාව ටොස් කරලා මේසට තියයි. හාව තව ටිකක් එහාට ඇවිදගෙන යනකොට තවත් හෝටලයක් හම්බුණා. ඒ හෝටලේ ගහලා තිබුණේ මාළු නැත එළවලු කෑම පමණයි කියලා. සුදු හාව ඒකට ගිහින් වාඩි වුණා. මට උදු පියලිය ලුණු මිරිසොයි ලුණු දාලා තබපු කැරටුයි කියන්න. කැලෑව කැරට් වගේ නෙමෙයිනි. තවම කැරට් හරිම රසයි. වේටනු නැහැ. කෑම ටික නම් පංකාතුයි. මම එහෙනම් ගිහින් එන්න. බොහෝම ස්තුතියි. මොනවා? ඒ මොකොමද යන්නේ පිළිකවන්නේ නැතුව? ඇතුළත් තීම එක 82යි. පිටුබීම එක 82යි. කැරට් තාලයට 5යි. ළඟට කෙනාපු මට රුපියලයි. ඔක්කොම ගානේ රුපියල් 10යි. ඒක තමයි බිල. මොනවා? පුතුම බිලක් නියකෝ මේක. මොන කාලක් කිව්වොත් මාළක සත්‍යයක්වත් නෑනේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ.
එනම් බෙලේ ගානේ හැටියට කුස්සිය වැඩ කරන්න වෙයි. හරි හරි කමක් නෑ මොත් ඒක පොළුව එහෙම කිව්ව හාවව එක්කරගෙන වේට ගියා හෝටලේ තියෙන කුස්සියට. එනම එනව මෙහාට ඇබිලමට තාරි ටිකක් පල්ලකින් අතෙනවා. තර බලන්න නම් හොඳට ශක්තිය තියෙන්න ඕනි. මම මේ කැරට්ටලය කාලම පිට පටන් ගන්න. මොනවා? තමසි බෙතන්ටාවෙත් තව කැරට් කොන්නද? කෝකියට හොඳටම තරහ ගියා. තරහ ගියපු කෝකියා කුස්සිය තිබ්බ කොස් අරගෙන හාවට ගහන්න පෙන්නුවා. හාව ඒ මේ අත පැන්නා. කුස්සියේ බඩු හැම තැනම පිරළුණා. කෝකියට නම් හොඳටම තරහයි. එක පාරක්වත් හාවට වැදුන්නේ නැහැ. බැරිම තැන හාව කුස්සියෙන් එළියට පැන්නා. කුස්සිය එළපත් උඩ හිටපු බල්ලා හාවව දැකලා ඌ අල්ලගෙන පුරාගෙන පැන්නා. අල්ල පන්දාඩෝරියගේ හාබාව. අල්ලෙල මීට අරන්වල. කෝකිය කෑ ගහලා කිව්වා. ඒක ඇහුණු බල්ලා තවත් හයියෙන් හාවගේ පස්සෙන් දුවන්න ගත්තා. හාව හයියෙන් දුවන්න ගත්තා. දුවගෙන යනකොට හාවට හම්බ වුණා පොල්ලෙල්ලා. ඒක අතට අහුලගත්තු හාවා තමන්ගේ ඇඟට බුරාගෙන පැනපු බල්ලගේ කට ඇතුළට පොල්ලෙල්ල දැම්මා. පොල්ලෙල්ල කට ඇතුලේ හිරවෙච්ච බල්ලට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මං පස්සේ දුවගෙන ඇවිල්ලා හොතට මාංශය ඇතිනේ ටිකක් විවේක ගන්නවා. මම ගිහින් එන්නම්. එහෙම කිව්ව හාවායම කැලේට යන්න ගියා. Inspire Kids.